හලෝ මචං කොහොමද ඉතින් මම ඔයාලගේ සිනි මචං අවසානයේදී MCU එකේ Earth 616 එකට පළමු mutant එක introduce කරලා තියෙනවා. ඒ තමයි Jean Grey. මොන වුණත් මීට කලින් Miss Marvel mutant කෙනෙක් කියලා කිව්වොත් technically comics book පදනම් කරගෙන බලද්දී first real mutant වෙන්නේ Jean Grey. ඒ වගේම Jean කියන්නේ X-Men team එකේ founding member කෙනෙක්. ඒ නිසා ඉදිරියට එන්න තියෙන X-Men movie එකේ එයා ලොකු role එකක් play කරන්න chance එකක් තියෙනවා. කවුද මේ Jean Grey කියන්නේ? එයාගේ origin, powers and weakness ගැන තමයි අද අපි බලන්න යන්නේ. ඇත්තටම කිව්වොත් brand new day එක බලන්න ගිහිල්ලා theater එකේ Jean Grey කියලා රිවිල් වෙද්දී මම ලොකු චියර් එකක් ලොකු ක්‍රවුඩ් රියැක්ෂන් එකක් බලාපොරොත්තු වුණා මචං. ඒත් හැමෝම ගොඩක් සයිලන්ට්. මම හිතන්නේ ගොඩක් දෙනට ජීන් ග්‍රේ කියන්නේ කවුද කියලා ලොකු අයිඩියා එකක් නැතුව ඇති. ෆීනික්ස් ෆෝස් එක නැතුව වුණත් දැනට MCU එකේ ඉන්න ගොඩක්ම ඕවර්පවර්ඩ් පවර්ෆුල් කැරක්ටර් එකක් තමයි ජීන් කියන්නේ. එතකොට එයාට ෆීනික්ස් ෆෝස් එකක් හම්බුනොත් එහෙම මොනවා වේද කියලා හිතා ගන්න පුළුවන්. අල්ලන්නවත් හම්බෙන්නේ නැහැ. දැන් බලමු එයාගේ ඔරිජින් එක මොකක්ද කියලා. එලයින් ග්‍රේ සහ ප්‍රොෆෙසර් ජෝන් ග්‍රේගේ දෙවෙනි දුව තමයි ජීන් ග්‍රේ. එයාගේ අක්කගේ නම සාරා. මෙයාලා සතුටින් ජීවත් වුණ පවුලක් මචං. උපතින්ම ජීන්ට සහ සාරාට පවර්ස් ඇක්ටිව් වෙලා තිබුණේ නැහැ. උපතේම මෙයාලා මියුටන්ස් උනට පවර්ස් එලිට ආවේ නැහැ. ජීන්ට අනඩෙල් කියලා ගොඩක් ක්ලෝස් බෙස්ට් ෆ්‍රෙන්ඩ් කෙනෙක් හිටියා. එක වෙලාවක මචං මේ දෙන්න පාරේ ආයිනේ සෙල්ලම් කර කර හිද්දි හිතුවවත් නැති විදිහට අනඩෙල් කාර් ඇක්සිඩන්ට් එකකට ලක් වෙනවා. තමන්ගේ ඇස් ඉස්සරහම එයාගේ හොඳම යාළුවා මැරෙන එක දැක්ක ගමනුයි ජීන්ගේ මියුටන් පවර්ස් එක අන්ලොක් වෙන්නේ. එයාගේ ඇතුලේ මියුටන් DNA එක ලාවට තිබ්බ හින්දා මේ දෙරි මෙන්ටල් ට්‍රාමා එකෙන් පවර්ස් සම්පූර්ණයෙන්ම ඇක්ටිව් වෙලා මෙයාට මුලින්ම ටෙලිපැති ඇබිලිටි එක ලැබෙනවා. ඊට පස්සේ තමයි එයා ටෙලිකයිනටික් ඇබිලිටි එක ඩෙවලොප් කරගන්නේ. ටෙලිපැති කියන්නේ මයින්ඩ් එකෙන් අනිත් අයත් එක්ක කමියුනිකේට් කරන එක සහ අනිත් අයගේ මනසේ තියෙන දේවල් දැකීමේ හැකියාව. ටෙලිකයිනටික් කියන්නේ මයින්ඩ් එක යූස් කරලා ඔබ්ජෙක්ට් ලිෆ්ට් කරන්න පුළුවන් හැකියාව. මේ දෙකම ජීන්ට තියෙනවා. ඒ වගේම එකම වෙලාවේ මේ පවර්ස් දෙකම එයාට යූස් කරන්නත් පුළුවන්. අන්න ඒ නිසා එයා එක්ස්ට්‍රීම් පවර්ෆුල් කැරක්ටර් එකක් ඉන්නේ. ආරම්භ කාලේදී පොඩි ළමයෙක් ඉදිරියේ මේ පවර්ස් දැකලා ජීන් ගොඩක්ම බය වුණා. විශේෂයෙන්ම මෙයාගේ අම්මා තාත්තා ගොඩක්ම බය වුණා. ජීන්ටත් නොදැනව මේ පවර්ස් කන්ට්‍රෝල් කරගන්න බැරුව ළඟ තිබ්බ පෑන්, පැන්සිල්, පිහි වගේ හැමදේම විසි වෙන්න පටන් ගත්තා. ඒ නිසාම එයාගේ රූම් එකේ කිසිම කටින් ටූල් එකක් නැත්නම් ෂාප් ඔබ්ජෙක්ට් එකක් තියන්න හොඳ නැහැ කියන තැනට මෙයාලගේ පේරන්ට්ස්ලා ආවා. ගොඩක් ෆිසියාස්ට්‍රික්ස් ළඟට අරන් ගියා. කාටවත් මේ ජීන්ගේ කන්ඩිෂන් එක කියුර් කරන්න බැරි වුණා. මොකද මියුටන්ට් පවර් එක කියන්නේ එයාගේ බොඩි එකේම පාර්ට් එකක්. ඒක කියුර් කරන්න බෑ. ඔන්න ඔය වෙලාවේ තමයි වෙනත් ෆිසියාස්ට්‍රික් කෙනෙක් තවත් ප්‍රොෆෙසර් කෙනෙක්ව රෙකමන්ඩ් කරන්නේ. ඒ තමයි ප්‍රොෆෙසර් X. ඒ කාලේ තමයි ප්‍රොෆෙසර් X මියුටන්ට්ස්ලා වෙනුවෙන් වෙනම ස්කූල් එකක් ස්ටාර්ට් කරන්න ප්ලෑන් කරගෙන හිටියේ. ඒ අනුව තමන්ගේ ස්කූල් එකේ ෆෙස් ස්ටුඩන්ට් විදිහට ජීන්ව ඉන්වයිට් කරන්න ප්‍රොෆෙසර් X ඇවිත් එයාගේ දෙමාපියන් හම්බෙන්න එනවා. ඒ වෙලාවේ එයාගේ අම්මයි තාත්තා කියනවා අපිට ඒ වගේ ස්කූල් එකකට යවන්න බෑ. හැබැයි එයාට තියෙන ඉෂුව එක මොකක්ද කියලා කියන්න කියනවා. ප්‍රොෆෙසර් X ට මියුටන්ට් පවර්ස් ගැන පේරන්ට්ස්ලාට එක්ස්ප්ලেইন කරන්න බැරි වෙනවා. මොකද එයාලා සාමාන්‍ය මිනිස්සු නිසා. ඒ නිසා එයා කරන්නේ ජීන්ගේ මයින්ඩ් එක ඇතුලේ පොඩි මෙන්ටල් බ්ලොක් එකක් ක්‍රියේට් කරන එකයි. එයාට ටෙලිපැති පවර් එකක් නෙ තියෙන්නේ. ඉතින් එයා මයින්ඩ් එක ඇතුලින්ම පවර්ස් එලියට යන්න නොදී බ්ලොක් එකක් ඇදුවම ජීන්ගේ පවර්ස් යම් තාක් දුරට ලිමිට් වෙනවා. ඊට පස්සේ පේරන්ට්ස්ලා ජීන්ට පවර්ස් කන්ට්‍රෝල් කරගන්න සපෝට් එකක් දෙනවා වගේම ටිකෙන් ටික එයාගේ ටෙලිකයිනටික් ඇබිලිටි එක ඩෙවලොප් කරගන්න කොහොමද කියන එක ප්‍රොෆෙසර් X පොඩි කාලේ ඉඳන්ම කියලා දෙනවා. කාලයත් එක්කම ජීන් එයාගේ මෙන්ටල් බ්ලොක් එකෙන් එලියට එන බව දැනගත්ත ප්‍රොෆෙසර් X අට ස්කූල් එකට එන්ටර් කරලා ළඟින් ඉඳලා මේ දේවල් කියලා දුන්නොත් විතරයි මේ හැමදේම ෆික්ස් කරන්න පුළුවන් කියලා මෙයාලගේ දෙමාපියන්ව කන්වින්ස් කරගන්නවා. ප්‍රොෆෙසර් X එයාව තමන්ගේ මෙන්ෂන් එකට එක්කන් එමෙත් ස්කූල් එකට එන්ටර් කරගන්නවත් එක්කම එතනදී ජීන් ප්‍රොෆෙසර් X ගේ හොඳම ගෝලයා වෙනවා. ගොඩක් වෙලාවට ප්‍රොෆෙසර් X ට සපෝට් එකක් දෙනවා වගේම එයාගේ ටෙලිපැති බලයෙන් අනිත් මියුටන්ට්ස්ලා කාම් ඩවුන් කරලා එයාලගේ පවර්ස් කන්ට්‍රෝල් කරගන්න විදිය කියලා දෙන්නත් ස්ටාර්ට් කරනවා. ප්‍රොෆෙසර් X ගේ ස්කූල් මේ විදිහට ටිකෙන් ටික ඩෙවලොප් වෙගෙන එද්දි සාමාන්‍ය මිනිස්සුන්ට මියුටන්ට්ස් ගැන පොඩි බයක් හැදෙනවා මචං. මියුටන්ට්ස්ලා කියන්නේ මහා අමුතු කට්ටියක්, එයාලා මොන්ස්ටර්ස්ලා වගේ කට්ටියක් කියලා මිනිස්සු හිතන්න පටන් ගන්නවා. සමාජයේ මෙයාලා ටිකෙන් ටික කොන් වෙනවත් එක්ක මෙහෙම කොන් වෙවි ඉඳලා හරියන්නේ නැහැ. අපි අලුත් ටීම් එකක් හදන්න ඕනේ කියලා ප්‍රොෆෙසර් X තමන් යටතේ නිව් ටීම් එකක් ෆෝම් කරනවා. ඒ තමයි X-Men. ඒ ටීම් එක යූස් කරලා සාමාන්‍ය මිනිස්සුන්ට උදා කරද්දි මිනිසුන්ගේ ඒ වැරදි ආකල්ප අඩු වෙයි කියන එක තමයි ප්‍රොෆෙසර් X ගේ අයිඩියා එක. ඒ ටීම් එකට ඇඩ් කරගත්ත ෆස්ට් මෙම්බර් තමයි මාවල් ගර්ල්. ඔව් මචං. ජීන් ග්‍රේගේ ෆස්ට් X-Men කෝඩ් නේම් එක තමයි මාවල් ගර්ල්. එයාගේ හරි නමෙන් සුපර් හීරෝ කෙනෙක් වෙන්න බැරි නිසා මාවල් ගර්ල් කියන නමෙන් එයා ෆස්ට් ෆවුන්ඩින් මෙම්බර් වෙනවා. ඒ ටීම් එකේ ආරම්භ කාලේදී සයික්ලොප්ස්, බීස්ට්, අයිස්මෑන් හිටියා. ඉතින් ඔය කට්ටිය එකතු වෙලා පොඩි X-Men ටීම් එකක් හදාගත්තා මචං. ඒත් ඒ ටීම් එක ඇතුලේ ජීන්ට වැඩි කාලයක් ඉන්න බැරි වුණා. මොකද එයාට පවර්ස් තිබ්බත් බැටල් එකේදී එහෙම නැත්නම් සටන් බිමකදී ඒක යූස් කරන්න එයා ටෙක්නික් ඉගෙනගෙන හිටියේ නැහැ. ටෙලිපැති සහ ටෙලිකයිනටික් පවර්ස් පොඩියට යූස් කරාට ෆයිට් එකක් ආවොත් ජීන්ට බහැලා ෆයිට් කරන්න බෑ. එයා බැකින් සපෝට් එකක් දෙන කැරක්ටර් එකක් විදිහට තමයි හිටියේ. එයා සුපිරි පවර් එකක් හෝල්ඩ් කරගෙන හිටියත් එයාගේ මයින්ඩ් එක ඇතුලේ ප්‍රොෆෙසර් X දාපු මෙන්ටල් බ්ලොක් එක නිසා එයාගේ පීක් පවර් එකට එලියට එන්න බැරි වුණා මචං. ඒ නිසා මට මේ ටීම් එකේ ඉන්න බෑ කියලා ජීන් ටීම් එකෙන් එක්සිට් වෙලා සාමාන්‍ය මිනිස්සු අතර ජීවත් වෙන්න කියලා එයා එලියට යනවා. ඉතින් ඔය වෙලාවේ ඇම්බියුලන්ස් එකේ බ්‍රේක් එක අවුලලා සාමාන්‍ය මිනිස්සු ගැවසෙන තැනකට ඒ ඇම්බියුලන්ස් එක කන්ට්‍රෝල් නැතුව හැපෙන්න එනවා මචං. ඉතින් එතන හිටපු ජීන්ට එයාගේ පොඩි
පොඩි කාලේ ඇස් ඉස්සරහම නැතුණු එයාගේ හොඳම යාළුවා මතක් වෙනවා. ඉතින් ආයෙත් ඒ වගේ දෙයක්ම වෙයිදෝ කියන බයෙන් එයා ඇතුලේ තිබ්බ ප්‍රොෆෙසර් එක්ස් ගේ මෙන්ටල් બ્લોක් එක බ්‍රේක් කරගෙන ජීන් එයාගේ ෆුල් පවර් එක කන්ට්‍රෝල් එකට අරගන්නවා. කන්ට්‍රෝල් එකට අරන් ඒ ඇම්බියුලන්ස් එක නවත්තලා එහෙ ඉන්න සාමාන්‍ය මිනිස්සුන් බේර ගන්නවත් එක්ක ඒකට පස්සේ එයාට තමන් ගැන ලොකු විශ්වාසයක් ඇති වෙනවා. ඊට පස්සේ කෙලම යනවා මචං එක්ස්මන් ටීම් එකට. එයා එක්ස්මන් ටීම් එකට රීජොයින් වෙලා මාවල් ගල් කියන නම වෙනුවට ජීන් ග්‍රේ කියන අලුත් ඩෙන්ටිටි එකකින් තමයි එයා එකතු වෙන්නේ. එතන ඉඳලා එක්ස්මන් ටීම් එකේ ඉම්පෝටන්ට් වගේම ස්ට්‍රෝංගම කැරක්ටර් එකක් වෙනවා. මියුටන්ස්ලා අතර මචං වෙනස් ලෙවල් තියෙනවා. එයාලගේ පවර්ස් අනුව ඒ ලෙවල් බෙදලා තියෙන්නේ. ඩෙල්ටා, බීටා, ඔමෙගා කියලා එක එක ලෙවල්ස් තියෙනවා. ඒ අතරින් ජීන් ග්‍රේ කියන්නේ ඔමගේ ලෙවල්. ඒ කියන්නේ හයස්ම ලෙවල් එකේ. ඊටත් එහා ගිය බියොන්ඩ් ලෙවල් එකකුත් තියෙනවා. නමුත් ජීන් කියන්නේ ජෙනරලි ඔමගේ ලෙවල් කැරක්ටර් එකක්. ඔමගේ ලෙවල් කියන්නේ කැටියෙන්ම කියනවනම් මේ මුළු ලෝකයටම ඉම්පැක්ට් එකක් කරන්න පුළුවන්. එහෙම නැත්නම් අභියෝගයක් කරන්න පුළුවන් මියුටන්ස්ලට. බ්‍රෑන්ඩ් නිව් ඩේ එකේ ජීන්ට කිලෝමීටරයක් ඇතුළේ ඉන්න හැම කෙනෙක්වම කන්ට්‍රෝල් කරන්න පුළුවන් වුණානේ. හැබැයි එයාගේ පවර්ස් ටික තව පොඩ්ඩක් ස්ට්‍රෝංග යූස් කරොත් මේ මුළු ලෝකේ ඉන්න හැම කෙනෙක්වම ටෙලිපති සහ ටෙලිකයිනටික් මගින් කන්ට්‍රෝල් කරන් ඉන්න පුළුවන්. ඒකයි ඔමගේ ලෙවල් කියන්නේ. ෆීනික්ස් ෆෝස් කියන්නේ ජීන්ගේ බොඩි එකෙන්ම ආපු දෙයක් දෙහුවොත් නැහැ මචං. ෆීනික්ස් ෆෝස් කියන්නේ වෙනම කොස්මික් එන්ටිටි එකක්. ජීන් ඉපදිද්දම එයාගේ පවර්ස් එක දැක්ක ෆීනික්ස් ෆෝස් එක එයාව චූස් කරන්න ඇවිත් තියෙන්නේ. ෆීනික්ස් ෆෝස් එක කියන්නේ එයාට ලැබුණු එක්ස්ට්‍රා පවර් එකක් වගේ. හැබැයි මචං ජීන්ගේ බොඩි එක ෆීනික්ස් ෆෝස් එකට ආවොත් මේ ලෝකෙට විතරක් නෙවෙයි මචං. මේ මුළු යුනිවර්ස් එකටම එයා ත්‍රෙට් එකක්. ජීන්ගේ පවර්ස් ගැන ගත්තොත් ලිස්ට් එකක් දාන්න වෙනම කොළ ටිකක් ගන්න වෙනවා මචං. හැබැයි ප්‍රධානම එක තමයි ටෙලිපති සහ ටෙලිකයිනටික් මගින් අනිත් අයත් එක්ක කමියුනිකේට් කරන එක සහ අනිත් අයව කන්ට්‍රෝල් කරන්න පුළුවන් එක. අනිත් අයගේ මයින්ඩ් එකට තමන් එතන නැහැ කියලා ඉන්විසිබල් වෙන්න, අනිත් අයගේ ඔළුවේ තියෙන පරණ මතකයන් නැති කරන්න, නැත්නම් අලුත් මතකයන් ක්‍රියේට් කරන්න ජීන්ට පුළුවන්. MCU එකේ ඉන්න හැමෝටම පීටර් පාකර් රිමයින්ඩ් කළ දෙන්න ජීන්ට ඕන නම් සිංගල් ට්‍රයි එකකින් පුළුවන්. හැබැයි මම නම් හිතන්නේ පීටර් තමයි ඒක කරන්න ඕනේ නැහැ කියලා තියෙන්නේ. තව එකක් තමයි මයින්ඩ් එක ඇතුළට ඩිරෙක්ට් ෂොක් එකක් දීලා ඕපනන්ට් එක කොමා ස්ටේජ් එකට යවන්න එයාට පුළුවන්. ටෙලිපති බලෙන් එයාට කරන්න බැරි දෙයක් නැහැ මචං. WhatsApp group call එකක් ගන්නවා වගේ එකවර මිනිස්සු කීප දෙනෙක් එක්ක මයින්ඩ් කනෙක්ට් කරන්න පුළුවන්. ටෙලිකයිනටික් මගින් ටොන් ගානක් බර දෙයක් උස්සන්න, එහෙම නැත්නම් එයා වටේට ස්ට්‍රෝං කයිනටික් ෂීල්ඩ් එකක් හදාගන්න පුළුවන්. ෆයර් කන්ට්‍රෝල් කරන්න පුළුවන් කියලා කියනවා. හැබැයි මම හිතන්නේ ඒකට ෆීනික්ස් පවර් එක ඕනේ කොහෙද. හැබැයි මේ ඔක්කොටම අමතර ෆීනික්ස් ෆෝස් එක හම්බුණොත් කරන්න පුළුවන් දේවල් මම ආයෙත් අමුතුවෙන් කියන්න ඕනේ නැහැ නේද? මැරුණොත් එහෙම ආයෙ ඉපදෙන්න, එහෙම නැත්නම් අනිත් අයගේ ලයිෆ් ඇබ්සෝබ් කරගන්න මේ වගේ මචං කියන්න බැරි තරම් බලයක් එයාගේ තියෙනවා. දැන් ඉතින් යමු එයාගේ වීක්නස් මොනවද කියලා. පළවෙනි එක තමයි මචං ෆිසිකල් ෆයිට්. එයාට ෆිසිකල් ෆයිට්ස් එහෙම නැත්නම් මාර්ෂල් ආර්ට්ස් ලොකුවටම බෑ. ඒක එයාගේ බිග්ගස්ට් වීක්නස් එකක්. දෙවෙනි එක තමයි මචං මියුටන් කෝලර් එක. බ්‍රෑන්ඩ් නිව් ඩේ එක බැලුවා නම් ඔයාලා දැනටම දන්නවා ඉතින්. ඕනම මියුටන් කෙනෙක්ට මේ කෝලර් එක දැම්මොත් පවර්ස් එක ඩවුන් වෙනවා මචං. ඒ වෙලාවේ එයාලා සාමාන්‍ය මිනිසෙක් විතරයි. ඊළඟට තමයි එයාගේ ફોකස් එක නැති වීම. මෙන්ටලි එයා අන්ස්ටේබල් මචං. පොඩි කාලෙත් මේ වෙච්ච ට්‍රාමා එක නිසා මයින්ඩ් එක හොඳටම අවුල් වෙලා තියෙන්නේ. ඒකත් ජීන්ගේ බිග්ගස්ට් වීක්නස් එකක්. ඉතින් මචං ජීන් ග්‍රේ කියන්නේ කොච්චර පවර්ෆුල් වුණත් සාමාන්‍ය අපි වගේ පීස්ෆුල් ලයිෆ් එකක් ලීඩ් කරන්න තමයි එයා කැමති. එයා ෆයිට් කරන්න වැඩි කැමති කෙනෙක් නෙමෙයි. හැබැයි ඒ පැත්තට තල්ලු කරොත් මචං එයාව නවත්තන්නත් කාටවත් බෑ. අල්ට්‍රා පවර්ෆුල් ඔමගේ ලෙවල් මියුටන් කෙනෙක් එයා. MCU එකේ ඉදිරියට බලමු කොහොමද මෙයාව යූස් කරන්නේ කියලා. ජීන් ග්‍රේගේ අලුත් ෆෑන්ස්ලා කවුද ඉන්නේ? පළවෙනි කමෙන්ට් එක දාගෙන යන්න. ඒ වගේම මම කලින් කතා කරා සමහර දේවල් ගැන. ෆීනික්ස් ෆෝස් එහෙම නැත්නම් මියුටන්ස්ලාගේ ලෙවල් ගැන. ඉතින් ඒ වගේ වීඩියෝ එකක් වන්න පළවෙනි කමෙන්ට් එකක් දාලා ලයික් එකක් දාගෙන යන්න. ඉතින් මේ වගේ තවත් පට්ට කොමික්ස් සහ මූවි රිවිව්ස් සිංහලම බලන්න. පළවෙනි තියෙන රතුපාට subscribe button එක ඔබලා සීනෝ තබලා තියාගන්න. එහෙනම් තවත් වීඩියෝ එකකින් හමු වෙමු. මම ඔයාලගේ සීනි මචං.